සෞදි අරාබියා විෂන් 2030 වැඩසටහනට පූර්වගාමීව සිදු කරන රැකියා ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විශේෂ දූත පිරිසක් සහභාගී වුණා. එහිදී ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සෞදි අරාබි ආයතනවල නියෝජිතයන් සමග සාකච්ඡාවල නිරත වී තිබෙනවා. එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ රැකියා අවශ්‍යතාවයන් වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ දූත කණ්ඩායමක් මේ දිනවල සෞදි අරාබියේ සංචාරයක නිරත වෙනවා. එහි පළමු වැඩසටහන මැයි මාස 11 වෙනි දින ආරම්භ වුණා. අපි මෙම සංචාරයට පෙර සෞදි අරාබියේ වෘත්තීය රැකියා කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදු කළා. ඒ අනුව අපිට ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂණ නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තීය වේදීන් 6000ක පමණ ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වුණා. අපි මේ පිළිබඳව රියාද්දී පැවති සාකච්ඡාවලදී සඳහන් කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමග පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන 15ක සමාජිකයන් සහභාගී වුණා. සෞදි අරාබියේ ආයතන විශාල ප්‍රමාණයක් අපි සමග සාකච්ඡා කළා. ඔවුන්ට අවශ්‍ය ශ්‍රමිකයන් පිළිබඳව. ලෝකයේ දැනට පවතින රැකියා ඉල්ලුම අනුව අපිට විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව අපිට අවබෝධයක් ලබාගත හැකි වුණා තවදුරටත් දියුණු කළ යුතු ශ්‍රේෂ්ඨ මොනවාද කියලා. මේක හොඳ ආරම්භයක් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ශේෂ්ත්‍රයට. විදේශ රැකියා අවස්ථා අපි ළඟට පැමිණෙන තෙක් ඉන්නේ නැතුව අපි ආයතනවල සංචාරය කරලා අදාළ රැකියා ආයතන සමග සාකච්ඡා රැකියා අවස්ථා ලබා ගැනීමේ වැඩසටහනක් මේ සමග ආරම්භ කළා. ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේදී ඉදිකිරීම්, හෝටල් සහ සංචාරක, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය හා තාක්ෂණික යන ප්‍රධාන ක්ෂේත්‍රවල වෘත්තීය රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මෙම නියෝජිත පිරිස එහිදී කටයුතු කිරීමට නියමිතයි.